අපොස උසස් පෙළ කලා විෂය ධාරාවෙන් විෂයන් තෝරන ඔබට විෂයන් තෝරගන්න බලාපොරොත්තු වෙන ඔබට වැදගත් වෙන කරුණු කාරණා කීපයක් පිළිබඳව කතා කරන්නයි අද මගේ සූදානම. ඒ අතරින් විශේෂයෙන්ම කොරියානු භාෂාව විෂයක් විදිහට තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණුත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ ඔබට විෂය කාණ්ඩ 4ක් තියෙනවා තෝරා ගන්න. ඒ 4 තමයි සමාජීය විද්‍යා විෂයන්, ආගමික හා ශිෂ්ටාචාර විෂයන්, සෞන්දර්ය අධ්‍යයන විෂයන් සහ භාෂා විෂයන්. සමාජීය විද්‍යා විෂයන් යටතේ ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ඉතිහාසය. ඉතිහාසය යටතේ යුරෝපීය සහ ඉන්දීය ඉතිහාසය. ඒ වගේම ගෘහ විද්‍යාව, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය. ඊට පස්සේ ගිණුම්කරණය සහ ව්‍යාපාර සංඛ්‍යානය, කෘෂි විද්‍යාව, ගණිතය, සංයුක්ත ගණිතය කොටස, සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සංවේදන තාක්ෂණය. ඒ වගේම තාක්ෂණ වේදය කියන විෂයන් තෝරගන්න පුළුවන්. තාක්ෂණ වේදය කියන විෂයේ විශේෂත්වය තමයි ඒ යටතේ කොටස් 6කින් යුක්ත විෂය 6ක් තියෙනවා. ඔබට ඉන් එකක් කැමති එකක් තෝරා ගන්න පුළුවන්. සිවිල් තාක්ෂණ වේදය, යාන්ත්‍රික තාක්ෂණ වේදය, විදුලිය, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණ වේදය, ආහාර තාක්ෂණ වේදය, කෘෂි තාක්ෂණ වේදය සහ ජෛව සම්පත් තාක්ෂණ වේදය තමයි මේ අනු විෂය කොටස් 6 වෙන්නේ. අංක 2 ආගමික හා ශිෂ්ටාචාර විෂයන්. මේ යටතේ බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය, ක්‍රිස්තු ධර්මය, ක්‍රිස්තියානි සංස්කෘතිය, හින්දු ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, ඉස්ලාම් ධර්මය, ඉස්ලාම් ශිෂ්ටාචාරය සහ ග්‍රීක රෝම ශිෂ්ටාචාරය කියන විෂයන් ඔබට තෝරා ගන්න පුළුවන්කම තියෙනවා. අංක 3 සෞන්දර්ය අධ්‍යයන විෂයන්. මේ යටතේ චිත්‍ර, නර්තනය. නර්තනය යටතේ දේශීය සහ ಭಾರತ කොටස් දෙකක් තියෙනවා. සංගීතය ඒ යටතේ පෙරදිග, කර්ණාටක සහ බටහිර කොටස් 3ක් තියෙනවා. නාට්‍ය හා රංග කලාව. නාට්‍ය හා රංග කලාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන මාධ්‍යයන් තුනෙන් ඕනම එකකින් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. 4 වෙනි කොටස තමයි භාෂා විෂයන්. කොරියානු භාෂාව විෂයක් විදිහට තෝරගන්න ඔබට වැදගත්ම කොටස තමයි මේ. භාෂා විෂයන් ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදෙනවා. 1 දේශීය භාෂා, 2 සම්භාව්‍ය භාෂා, 3 විදේශීය භාෂා. දේශීය භාෂා යටතේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි කියන විෂයන් 3, සම්භාව්‍ය භාෂා යටතේ අරාබි, පාලි සහ සංස්කෘත කියන විෂයන් 3. ඒ වගේම විදේශ භාෂා යටතේ තමයි චීන, මැලේ, ප්‍රංශ, ජර්මන්, රුසියන්, හින්දි සහ කොරියන් කියන විෂය ඇතුළත් වෙන්නේ. ඉතින් ඔබට අදාළ කොරියානු භාෂාව භාෂා විෂය ප්‍රධාන කාණ්ඩ 3 තුන්වෙනි කොටස විදේශීය භාෂා යටතට තමයි වැටෙන්නේ. හොඳයි. කලා විෂය ධාරාව තෝරගෙන ඔබ අධ්‍යයනය කරලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවොත් ඔබට විශ්වවිද්‍යාලයේදී පීඨ දෙකකට ඇතුල් වෙන්න පුළුවන්. දෙකකට නෙවෙයි, අතරම එකයි, දෙකක් අතරින් එකකට ඔබට ඇතුල් වෙන්න පුළුවන්. ඒ තමයි සමාජීය විද්‍යා පීඨය සහ මානව ශාස්ත්‍ර පීඨය. සමාජ විද්‍යා පීඨයට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ සමාජීය විද්‍යා විෂයන් හදාරන සිසුන්ට. ආගමික හා ශිෂ්ටාචාර විෂයන්, සෞන්දර්ය අධ්‍යයන විෂයන් සහ භාෂා විෂයන් කියන කාණ්ඩ තුනෙන් විෂයන් තෝරා ගන්නා ඔබට මානව ශාස්ත්‍ර පීඨයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ අනුව ඔබ තෝරගන්න විෂය තමයි ඔබ කුමන පීඨයට ඇතුළත් වෙනවාද කියන කාරණාව තීරණය කරන්නේ. හොඳයි. දැන් උසස් පෙළ සඳහා විෂයන් කලා විෂය ධාරාවෙන් තෝරගනිද්දී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කීපයක් තියෙනවා. ඔබට හිතුමතේ විෂයන් තෝරන්න බෑ. ඔබ ආස වුණාටම විෂයන් තෝරන්න බෑ. විෂයන් තෝරගන්න පුළුවන්. හැබැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිර්දේශ කරපු නිර්ණායක යටතේ නෙවෙයි නම් ඔබ විෂයන් තෝරගෙන තියෙන්නේ. ඔබට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ නිසා මෙන්න මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම සමාජීය විද්‍යා කාණ්ඩයෙන් විෂය 3 තෝරා ගැනීමේදී අඩුම තරමේ එකම එක විෂයක් හෝ තෝරා ගැනීම අනිවාර්යයි. අවශ්‍ය නම් විෂය 3ම ඔබට සමාජීය විද්‍යා කාණ්ඩයෙන්ම තෝරගන්නත් පුළුවන්. එතකොට ඔබට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ගැටලුවක් කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ. මේ නීතිය අදාළ නොවන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා 3ක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනි අවස්ථාව තමයි භාෂා කාණ්ඩයෙන් ජාතික භාෂා 3ම. ජාතික භාෂා කියන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි. මේ තුනම ඔබ ඔබේ උසස් පෙළ විෂයන් 3 විදිහට තෝරගත්තොත්
පළමු වන කාණ්ඩයෙන් එහෙම නැත්නම් සමාජ විද්‍යා කාණ්ඩයෙන් විෂයක් තෝරා ගැනීම අනිවාර්ය වෙන්නේ නැහැ. දෙක ජාතික සහ සම්භාව්‍ය භාෂා කියන මේ උප කොටස් දෙකෙන් විෂය තුන ඔබ තෝරගත්තොත් එහෙම කෙනෙකුටත් සමාජීය විද්‍යා විෂයන් තෝරා ගැනීම අනිවාර්ය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට පාලි සංස්කෘත සහ තවත් විෂයක් විදිහට සිංහල තෝරාගත්තොත් එතකොට මේ දෙක ජාතික සහ සම්භාව්‍ය භාෂා කියන සංකල්පයෙන් තමයි තේරලා තියෙන්නේ. ඔබට සමාජ විද්‍යා විෂයක් තෝරා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණාව තමයි භාෂා දෙකක් සහ තුන්වන විෂය ලෙස ආගම් විෂයක් හෝ සෞන්දර්ය විෂයක් තෝරාගත් සිසුවෙකුටත් පළමු කාණ්ඩයෙන් එහෙම නැත්නම් සමාජ විද්‍යා කාණ්ඩයෙන් විෂයක් තෝරා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. භාෂා දෙකක් ඊට පස්සේ තුන්වන විෂය ලෙස ආගම් විෂයක් හෝ සෞන්දර්ය විෂයක්. එහෙමනම් ඔබට සමාජ විද්‍යා කොටසෙන් විෂයක් තෝරා ගැනීම අනිවාර්ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම භාෂා සම්බන්ධයෙන් සම්භාව්‍ය භාෂා තුනක් තියෙනවානේ. මේ සම්භාව්‍ය භාෂා තුනක් ඔබේ විෂයන් තුන විදිහට තෝරගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ විදේශීය භාෂා යටතේ භාෂා කීපයක් තියෙනවානේ. ඒගොල්ලෙන් භාෂා තුනක්ම ඔබේ විෂය තුන විදිහට තෝරගන්න පුළුවන්කමකුත් නැහැ. ඉතින් මේ කරුණු විෂය තෝරා ගැනීමේදී විශේෂයෙන්ම භාෂා විෂය තෝරා ගැනීමේදී ඔබ අතිශයින්ම සැලකිලිමත් විය යුතුයි. දැන් උසස් පෙළ සඳහා ඔබ දන්නවා කොරියානු භාෂා විෂයක් විදිහට අධ්‍යයනය කරනකොට ඒ සඳහා වසර දෙක සඳහා පෙළපොත් දෙකක් නිර්දේශ කරලා තියෙනවා. ඒ පෙළපොත් දෙක 12 ශ්‍රේණිය සඳහා පාඩම් 10කුත් 13 ශ්‍රේණිය සඳහා පාඩම් 15කුත් විදිහට පාඩම් 25කින් යුක්තයි. දැන් මේ පාඩම් 25ේම සංයුතිය පාඩම කොහොමද හැදිලා තියෙන්නේ, පෙළ ගැස්ම කොහොමද කියන එක තමයි අපි ඊළඟට බලන්නේ. සවන් දීම හරහා පාඩමට ප්‍රවේශ වීම, වචන හා යෙදුම්, ව්‍යාකරණ, සවන් දී කතා කිරීම, කියවා ලිවීම, සංස්කෘතිය හා සාහිත්‍ය. මෙන්න මේ ප්‍රධාන කොටස් යටතේ තමයි මේ පාඩම් පොත් දෙකේ, පෙළ පොත් දෙකේ හැම පාඩමක්ම විකාශනය වෙන්නේ. සවන් දීම හරහා පාඩමට ප්‍රවේශ වීම කියලා කිව්වහම පාඩමේ ප්‍රධාන කරුණු පැහැදිලි වෙන විදියට සරල දෙබසක් ඉදිරිපත් කරනවා. ඒ දෙබස සඳහා හඬපටයක් එහෙම නැත්නම් සවුන්ඩ් ට්‍රැක් එකක් හැම වෙලාවෙම ඔබට ලබා දෙනවා. වචන හා යෙදුම් කියන කොටසේදී පාඩමට අදාළව ඔබ මතක තබා ගත යුතු, පාඩම් කරගත යුතු විශේෂිත වචන හා යෙදුම් ඉදිරිපත් කරනවා. අපේ පන්තිවල ළමයින්ට හැමදාමත් අපි මේ වචන ටික එකතු කරලා සිංහල අර්ථය සහිතව පොත් පිංචක් විදිහට දෙනවා. ඒ වගේම ඔඩියෝ ට්‍රැක් එකක් විදිහට දෙනවා. ඒ වගේම වීඩියෝ ලෙසන් එකක් විදිහටත් මේක දෙනවා. පාඩම් කර ගැනීමට පහසු වෙන්න. ඊළඟට ව්‍යාකරණ සම්බන්ධයෙන් ගත්තාම හැම පාඩමකටම ව්‍යාකරණ 2 සිට 4 දක්වා ව්‍යාකරණ කොටස් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ව්‍යාකරණ සම්බන්ධෙනුත් අපි සිංහලෙන් පැහැදිලි කරන පොත් පිංචක් සියලු ව්‍යාකරණ කොටස් එකතු කරලා 12 ශ්‍රේණිය 13 ශ්‍රේණිය ශ්‍රේණි දෙකටම ඔබට ලබා දෙනවා. ඒ වගේම තමයි ඒ අභ්‍යාසත්, ඒ කියන්නේ හැම ව්‍යාකරණ කොටසකටම අදාළ අභ්‍යාසත් අපි ඔබට වෙනමම එකතු කරලා ලබා දෙනවා. ඔබට ඕන වෙලාවක පහසුවෙන් අදාළ ව්‍යාකරණ කොටස තෝරගෙන ඊට අදාළ අභ්‍යාසය අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්න. සවන් දී කතා කිරීම කියන කොටසේදී සවන් දීමේ කොටසට අඩංගු කරුණු ආශ්‍රයෙන් අර්ථවත් දෙබසක් ගොඩනගා ගැනීමට පුහුණු කිරීම සඳහා කතන අභ්‍යාසයක් ඉදිරිපත් කර ඇත. දැන් ඔබට යම් සවන් දීමේ කොටසක් ලබා දීලා ඒක පැහැදිලි කරලා දෙබස ගොඩනගන ආකාරය පිළිබඳව අවබෝධයක් දුන්නාට පස්සේ ඔබව පුහුණු කරනවා දීලා තියෙන යම් තොරතුරු එකතු කරලා ඔබේම සංවාදයක් ගොඩනගන්නට පුළුවන් වෙන ආකාරයට. ඊට පස්සේ කියවා ලිවීම කියන කොටස, ලිවීමේ අභ්‍යාසය කොටස් 3කින් යුක්තයි. පළවෙනි එක තමයි කරුණු කෙටියෙන් සටහන් කිරීම. අපි මෙමෝ කරනවා කියලායි මේකට කියන්නේ. මෙමෝ එකක් හදා ගන්නවා. දෙවනුවට මෙමෝ එක විස්තර සහිතව වාක්‍ය විදියට ව්‍යාකරණානුකූලව නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් ලිවීම කරනවා. ඊට පස්සේ ඒක චෙක් කරලා වැරදි මොනවද තියෙන්නේ කියලා සටහන් කරලා දුන්නාට පස්සේ ඔබට පුළුවන් අවසානයේට නිවැරදි රචනාවක්, ලිපියක්, ඊමේල් එකක් ඔය ආදී කුමන හෝ ලේඛනයක් නිවැරදිව ලියලා අවසන් කරන්න. අවසාන කොටස තමයි සංස්කෘතිය හා සාහිත්‍ය පාඩමක තියෙන. සංස්කෘතිය කියන කොටස හැම පාඩමකම අවසානට තියෙනවා. හැබැයි පාඩම් 5කට වරක් සාහිත්‍ය කියන කොටස ඔබට රස විඳින්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන්. කවියක්, කෙටි කතාවක්, ජන කතාවක් මේ ආදී ඕනම දෙයක් සාහිත්‍ය නිර්මාණයක් විදිහට පාඩම් 5කට වරක් ඔබට ලබා දෙනවා පෙළ පොතේ.
මේ කොටසත් අපි වෙනමම එකතු කරලා මොකද විභාග ප්‍රශ්න වලට මේක අදාළයි. ඔබට ඕනම වෙලාවක අධ්‍යයනය කරන්න පහසු වෙන්න පොත් පිංචක් විදියට අපේ පන්ති වල සිසුන්ට ලබා දෙනවා. හොඳයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂයක් විදියට කොරියානු භාෂාව අධ්‍යයනය කළාට පස්සේ ඔබේ ඊළඟ බලාපොරොත්තුව විශ්වවිද්‍යාල ප්‍රවේශය නම් ලංකාවේදී ඒ සඳහා කැලණි විශ්වවිද්‍යාලය තමයි ඔබට ලැබෙන්නේ තෝරා ගන්න. භාෂා විෂයන් සඳහා ප්‍රසිද්ධම හොඳම විශ්වවිද්‍යාලය විදියට සාමාන්‍යයෙන් ජනයා අතර තියෙන කැලණි විශ්වවිද්‍යාලය තමයි කොරියානු භාෂාව විෂයක් විදියට අධ්‍යයන කටයුතු කරන්නේ. විෂයක් විදියට කොරියානු භාෂාව අධ්‍යයනය කරන ඔබට උසස් පෙළට අමතරව කොරියානු භාෂාව අධ්‍යයනය කරන්නට තවත් විභාග තියෙනවා ජාත්‍යන්තර වශයෙන් දෙකක්. එකක් තමයි ටොපික් විභාගය. ටොපික් විභාගය කොටස් දෙකකින් යුක්තයි. පළමු කොටසේදී level 1 2 කොටස් දෙක තියෙනවා. දෙවෙනි කොටසේදී level 3 4 5 කියන කොටස් තුන තියෙනවා. ඉතින් ටොපික් විභාගය තමයි කොරියාව ජාත්‍යන්තරයේදී කොරියානු භාෂා ප්‍රවීණතාවය මනින විශිෂ්ටතම විභාගය. උසස් පෙළින් පස්සේ ඔබට ඕන නම් කොරියානු විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් ස්ටුඩන්ට් වීසා එකක් අරගෙන කොරියාවට ගිහිල්ලා කොරියානු විශ්වවිද්‍යාලයක අධ්‍යයනය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් පශ්චාත් උපාධියක් සඳහා ඔබ අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ටොපික් විභාගය ඔබට බොහෝ දුරට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් උසස් පෙළ සඳහා අධ්‍යයනය කරපු කෙනෙකුට කොරියානු භාෂා විෂයක් විදිහට ඉගෙන ගත්ත කෙනෙකුට ටොපික් විභාගයට සූදානම් වීම අතිශයින්ම පහසු වෙනවා, සරල වෙනවා. ඒ වගේම තමයි දෙවෙනි විභාගයක් තියෙනවා EPS topic කියලා. EPS topic කියන්නේ employment permit system. එහෙමත් නැත්නම් රැකියා බලපත්‍ර ක්‍රමය සඳහා ඔබව සුදුසුකම් ලබන topic විභාගය. සරලව කිව්වොත් job visa එකකට ඔබට සුදුසුකම් ලබන්න ඕනෑ නම් කොරියාවේ ඔබ EPS topic විභාගය තමයි සමත් වේ යුත්තේ. ඉතින් EPS topic විභාගයේ වයස අවුරුදු 18 ඉඳලා 39 අවසානයේ දක්වාම ඔබට අයදුම් කරන්න පුළුවන්. විභාගයේ සමත් වුණොත් රැකියා රෝස්ටරයට ඔබව තෝරා ගන්නවා. ඒ රැකියා අවස්ථාවන් පිළිබඳවත් ඔබ දැනුවත් වීම වැදගත් කියලා මම හිතනවා. ඊට පස්සේ දැන් මේ දවස්වල අපි ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව වැඩිපුර කතා කරනවානේ. ඒ මොකද ලංකාව කියන්නේ ලෝකේ බොහෝ රටවල් දියුණුයි කියලා හඳුන්වන බොහෝ රටවල් අභිබවලා ඉදිරියට ආපු සංචාරක ගමනාන්තයක් ලෝකේ. ඉතින් ඒ නිසා සංචාරක කර්මාන්තයේ නියැලෙන කෙනෙක් විදිහට ඔබේ අනාගතය තෝරාගත්තොත් විදේශ භාෂා දැනුම අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහාත් කොරියානු භාෂාව ඔබට මහත් රුකුලක් වෙන බව තමයි මගේ විශ්වාසය. ඒ වගේම කොරියානු භාෂාව ඉගෙන ගන්න උගන්වන පිරිසක් සහ ක්‍රමයක් මේ වෙනකොට ලංකාවේ හැදිලා තියෙනවා. ඉතින් ඔබට වැඩිදුර ඉගෙන ගත්තොත් කොරියානු භාෂා ගුරුවරයෙක් විදිහට පාසල් මට්ටමට හෝ විශ්වවිද්‍යාල මට්ටමට යනකල් තෝරගන්න ඔබට බැරි කමක් නැහැ. ඒ වගේම තමයි විදේශ සේවා සඳහා විදේශීය භාෂා දැනුම තියන අයවලුන් ඇත්තටම ඉහළින්ම තෝරගන්නවා. තව අමතර සුසුකම් අවශ්‍යයි, උපාධිය ඔබට අවශ්‍යයි. ඉතින් විදේශීය භාෂාවක් විදිහට කොරියානු භාෂා ප්‍රවීණතාවය ඔබට තියෙනවා නම් අපසු උසස් පෙළ හෝ විශ්වවිද්‍යාල මට්ටමේ හෝ මේ ඕනම මට්ටමක තියෙනවා නම් විදේශීය සේවා අපි foreign services කියලා කියනවා. විභාග සඳහාත් ඔබට අයදුම් කරන්න පුළුවන්, සුසුකම් ලබන්න ඉතාම පහසුවෙන් පුළුවන්. ඉතින් මේ විදිහට බැලුවාම අපස උසස් පෙළ සඳහා කොරියානු භාෂාව විෂයක් විදිහට තෝරා ගැනීම ඇත්තටම කාලීනයි. මොකද ඉසඩ් අගයේ දිහා බැලුවත් විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී හැමෝම ඔබ සැලකිලිමත් වෙන ඉසඩ් අගයේ දිහා බැලුවත් ඉහළ ඉසඩ් අගයක් තියෙන විෂයක් විදිහට තමයි කොරියානු භාෂාව සැලකෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ විදේශ භාෂාවක් විදිහට මේ විෂය තෝරාගත්තොත් විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ඔබට ඉතා විශාල අවස්ථාවක් ලැබෙනවා. ඉන් අනතුරුවත් රැකියාව වෙළඳපොළ ගැන ඔබ හිතනවා නම් ඔබට අවස්ථා බොහෝමයක් කොරියානු භාෂාව හරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා විෂය තෝරා ගැනීමේදී උසස් පෙළ සඳහා මම මේ ඉදිරිපත් කරපු කරුණු ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා සැලකිලිමත් වෙලා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපත් කරන පොත්පිංච ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔබට වෙබ්සයිට් එකෙන්. ඒකත් අධ්‍යයනය කරලා ඔබට උසස් පෙළ විෂයන් තෝරා ගන්න කටයුතු කළ හැකි බව මතක් කරමින් මම මේ වීඩියෝ එක අද අවසන් කරනවා. අපේ පන්ති පිළිබඳව ඔබට පහත දැක්වෙන
දුරකථන අංක වලින් විමසීම් කරන්න පුළුවන්. WhatsApp අංකයට මැසේජ් එකක් එවුවොත් අපිට ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා. සුබ දවසක්.